Hello, welcome to my YouTube channel Bangkok Unlocked. Okay, අද මම ඔයාලව එක්කගෙන යන්නේ ලස්සන ඉන්ටරෙස්ටිං තැනකට. ඒ තමයි බැංකොක් වල අලුතෙන්ම ඕපන් කරලා තියෙන Jurassic World Experience කියන තීම් පාක් එකට. මේක ඕගස්ට් වල තමයි ඕපන් කරේ යුනිවර්සල් ස්ටුඩියෝ එකකින් කරන එකක්. ඔයාලට මෙතනට යන්න පුළුවන්. මේක තියෙන්නේ බැංකොක් වල ඒෂියාටික් කියන පාක් එකේ තමයි තියෙන්නේ. ගොඩක් ඔය ඩිනර් ක්‍රූස් එහෙම තියෙනමයි හරියේ. එතනට ගියාම මෙතනට යන්න පුළුවන්. මේක හරිම ලස්සනයි. මේකේ ටිකට් එක වෙන්නේ මම හිතන්නේ වීක් ඩේස් වල ගාන අඩුයි. බාත් 700 ගානක් වෙන්නේ. එතකොට අවුරුදු 3න් 5 කට්ටියට ලබාලට ෆ්‍රී. වීකෙන්ඩ් එකට යනවා නම් බාත් 900 ගානක් වගේ වෙනවා. ඒ කියන්නේ රුපියල් 9000 ගානක් වගේ වෙනවා. මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට වීක් ඩේ එක යන්න කියලා. මොකද ඒතකොට ක්‍රවුඩ් එකත් අඩුයි. මෙතන පැය භාගෙන් භාගෙට ගොඩක් කටියව ගන්න ඇතුළට කොටස් විදිහට තමයි ගෲප් වගේ තමයි ගන්නෙ. මේක හරි රියල් වර්ල්ඩ් විදිහට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් හරි රියලිස්ටික් විදිහට තමයි මේක කරන්නේ. ඔය කියන්නේ හරි හැපනින්. මේක වටිනවා. මෙතන ඒ වගේම තමයි මෙතන ලස්සන මේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා ඒ තීම් එකටම. අනිත් එක විශේෂයෙන්ම මේගොල්ලෝගේ වොෂ්රූම්ස් එහෙම හරි ලස්සනට මේ දැන් මේ තියෙන්නේ වොෂ්රූම් එකක් ඇතුලේ. ඒ කියන්නේ හරිම ලස්සනයි මේ. ඒ කියන්නේ ඒ තීම් එකටම තමයි ඒගොල්ලෝ ඒවා හදලා තියෙන්නේ. මෙතන හිතන ඔයගොල්ලෝට queue එකේ සමනින් ඉන්න වෙනවා පොඩි ටයිම් එකක්. ඉඳලා දැන් මේ හරියදී කරන්නේ ඒගොල්ලෝ එන්ට්‍රන්ස් එක හරියදී ටිකට් අරගෙන ඇතුළට ගියාම මේ අපි ඉන්නේ මෙතන ෆොටෝස් ගන්න. ඒගොල්ලෝ අන්තිමට ඒගොල්ලෝ අපිට QR කෝඩ් එක දෙනවා. එතන බාත් 300 ගාණක් දීලා අපිට ඒ ෆොටෝ එක ගන්න පුළුවන් මෙමරි එකක් විදිහට. එහෙම නැත්නම් ඉතින් ඔයාලට කැමති නම් විතරයි ඒක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ කියලා නැහැ. ඊට පස්සේ තමයි අපිව ඇතුළට එක්කගෙන යන්නේ. ඔයාලට බලන්න මේක දැන් queue එකේ දැන් හැම වෙලේ අපි ගිය ගමන්ම මේක ඔන්ලයින් ඔයාලට බුක් කරලා මෙතනට යන්න පුළුවන්. එහෙම නැත්නම් එතනට ගිහලා ටිකට් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට එතනට ගියාම අපිට යන ටයිම් එකටම හම්බෙන්නේ එක්කෝ සාමාන්‍ය ඒ කියන්නේ ටිකට් එක ෆිල් වෙලා තිබ්බොත් එතන ස්ලොට්ස් ෆිල් වෙලා තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් අපි 11ට ගියොත් එකමාර ස්ලොට් එක එකේ ස්ලොට් එක ඒ වගේ තමයි වැටෙන්නේ. ඒක නිසා හැබැයි එහෙම යනවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා එතනින්ම උඩ තියෙනවා ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඒ වගේම ෆ්‍රී ඒරියාස් තියෙනවා. ඒ තීම් එකටම ඊළඟට පොඩි අයට පොඩි සෙල්ලම් කරන්න ප්ලේ ඒරියාස් තියෙනවා. ඉතින් ඇවිදින්න පුළුවන්. අනිත් එක මෙතන තියෙන බිග් සී සුපර් මාකට් එකක් එතන ඉස්සරහම තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලගේ ටයිම් එක හදා ගන්න පුළුවන්. අනිත් එක මම ප්ලෑන් එකක් විදිහට මම ඔයාලට මේක රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලෝ ඩිනර් ක්‍රූස් යන්න හිතාගෙන ඉන්නවා නම් මෙතනින් ස්ටාර්ට් කරන ඩිනර් ක්‍රූස් එකකට යන්න. එතකොට එකම දවසින් මේ දෙකම ඔයාලට කවර් කරන්න පුළුවන්. මොකද ඩිනර් ක්‍රූස් එක හවස තියෙනවා නම් ඔයාලා ඊට පැය 2කට 3කට විතර කලින් තියෙන ස්ලොට් එකක් බුක් කරගත්තා නම් මේකත් බලන්න. මොකද එකම තැන තියෙන්නේ. මේකේ ටූර් එක අපි යන්න සමනින් පැයක් වගේ ටයිම් එකක් තමයි යන්නේ. ගොඩක් වැඩි වෙලාවක් නැහැ ඇතුළට. හැබැයි ඉතින් මේක හරි ලස්සනයි. ඉතින් අර අපි ඒ මූවිස් බලනවා නම් ඒ ජුරාසික් පාක් ඒ මූවි එකට ඒ ෆෑන්ස්ලා ඉන්නවා නම් ඉතින් ඒක මාර වටිනවා. අනිත් එක ඔයාලා මේ හරියෙන් ගන්න පුළුවන් සුවනියර්ස් උනත් ගන්න පුළුවන්. හැබැයි මේකේ එළියේ තියෙනවා සුවනි ෂොප් එකක්. ඒක නම් මම කියන්නේ ඒක ගාන සාමාන්‍යයෙන් ඊට වඩා අඩුවට අපිට එළියෙන් මේ දේවල්ම ගන්න පුළුවන් කියලා. හැබැයි මේක ඇතුලේ තියෙන ඔය කී ටැග්ස් අනම්මනන්න මම හිතන්නේ මේකටම යුනික් වෙච්ච ඒවා තමයි තියෙන්නේ. ඔයාලට ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇවිල්ලා මම රෙකමන්ඩ් කරන්න පුළුවන් තරම් වීක් ඩේස් වලට එන්න. ඊළඟට මෙහි පබ්ලික් හොලිඩේස් වලට මේගොල්ලෝ ගන්න වීකෙන්ඩ් එකේ ගාන ප්‍රයිස් එකම තමයි කියන්නේ නම් බාත් 900 ගානක්. ඒක නිසා ඒවා ස්කිප් කරලා එන්න බලන්න. අනිත් එක තමයි මේක හරි ඉන්ටරෙස්ටිං. අර අපි ජුරාසික් වර්ල්ඩ් එකේ අපි අන්තිමට බලනකොට අර බ්ලූ කියන්නේ මේගොල්ලෝ ඒක ටාගට් කරලා තමයි මේක ගොඩක් ඒ
මේ ස්ටෝරි එක යන්නේ මේක දැන් අපි නිකන් මේ ස්ටෝරි එක ඇතුලේ ඉන්නවා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා පොඩි බබාලට එහෙම ගොඩාක් ඉන්ට්‍රස්ටිං. පොඩි බබාලටත් මේක කියන්නේ හරි ෂෝක්. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් මේකේ වීඩියෝ එක ඊටු ටිකක් බලලා ඔයාලා තීරණය කරන්න මෙතනට එන්න. මේක හරියම ලීසි බැංකොක් වලම තමයි තියෙන්නේ. හවස මම හිතන විදිහට හවස 7 වෙනකම් මේක ඕපන් කරලා තියෙන්නේ. උදේ 11ට තමයි ස්ටාර්ට් කරන්නේ. ඔයාලා බලන්න ඔන්ලයින් ටිකට්ස් බලන්න එක්ක ඔන්ලයින් ටිකට් දාලා එන්න. එහෙම නැත්නම් එතනට ඇවිල්ලා වුණත් ටිකට්ස් ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට මම කියන්නේ ඉතුරු ටිකත් ලස්සනට මේ ටික එන්ජොයි කරලා ඔයගොල්ලෝ තීරණය කරන්න බැංකොක් ආවහම මෙතනට එනවද කියලා. මේක ඇත්තටම අලුතෙන් ඕපන් කරපු තැනක්. ගිය අගෝස්තු මාසේ තමයි මේක ඕපන් කරේ. දැන් මේ පාක් එකේ තව අලුත් දේවල් ගොඩක් ඉස්සරහට මම දැක්කා. ඒගොල්ලෝ හදනවා. මෙතන රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ක්වොලිටි එකක් තියෙනවා. ටිකට් එක නම් ඉතින් ටිකක් ගණන්. ඒ වුණාට ඉතින් මම කියන්නේ අපි ලංකාවෙන් එනවා නම් මේක බලන්න ඉතින් worth. හරිම worth. මේ පොඩි බබාලට ගොඩක් ඒක worth. එයාලට ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි. මෙතනට එන එක. ඒ වගේම විශේෂයෙන්ම මම ඔයාලට එන්න ඕනේ ඩීටේල්ස් ටික ඒක තමයි මේ ප්ලේස් එක තමයි ඒෂියාටික් කියන පාක් එකේ තමයි මේක තියෙන්නේ ජුරාසික් වර්ල්ඩ් එක්ස්පීරියන්ස් කියන එක. එතනට අනිවාර්යෙන්ම මම පොඩි බබාලා දැන් ගොඩක් අය එනකොට හිතනවා බබාලව කොහෙද එක්කයි යන්න ඕනේ තැන්. මොකද හැම තැනටම එක්කගෙන යන්න පුළුවන් තැන් නැහැ බැංකොක් එනකොට. ඉතින් ෆැමිලිස් පිටින් එනවා නම් බබාලට මම විශේෂයෙන්ම රෙකමන්ඩ් කරන තැනක් මම මේ channel එකේ ගොඩාක් ඒ වගේ ඒවා දානවා. තමයි මේ එක තැනක් තමයි මේ මෙතනට පොඩි අයටත් මං හිතන්නේ ටිකට් එක උනේ 700 ගාණක්. ඒ කියන්නේ අපි බාත් 900 ගාණ ටිකට් එක ගන්නවා නම් පොඩි අයට බාත් 700 ගාණක් වගේ ටිකට් එකක්. ඒ කියන්නේ අපි බාත් 700 ගාණ ටිකට් එක ගන්න දවසට මං හිතන්නේ බාත් 600 ගාණක වගේ ටිකට් එකක් තමයි පොඩි බබාලට එන්නේ. අවුරුදු 4න් උඩ කට්ටියට තමයි අපි ගෙවන්න ඕනේ. එතනින් එහාට නම් අපි පොඩි අයට නම් ගෙවන්න චූටිම බබාලට නම් ඕනි වෙන්නේ නැහැ. එහෙනම් මගේ මේ වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරන්න. තව ඉස්සරහටම තව ලස්සන තැන් ටිකකට විශේෂයෙන්ම පොඩි බබාලට වටින තැන් බබාලව ඔයගොල්ලෝ ආවහම පොඩි බබාල වෙනුවෙන් කරලා එකයි යන්න ඕනේ තැන් ඒ වගේ recommend කරන්න පුළුවන් තැන් ටිකක් මම ඉස්සරහට අරන් එනවා. ඒ වගේම තමයි මම ඔයාලව ඉස්සරහට ගොඩක් කියන්නේ අපේ ලංකාවේ යාළුවෝ ගොඩක් අය නොදන්න තැන් ගොඩක් මම විස්තර ගේන්න හිතාගෙන ඉන්නවා. මම දැක්ක දෙයක් තමයි මෙහෙට ටුවර්ස් එන අය හරිම පොදු තැන් ටිකකට තමයි යන්නේ. මම හිතන්නේ අර YouTube වලින් බලලා ඒ වුණාට ඊට වඩා මේ බැංකොක් වල මේ තායිලන්ඩ් වල යන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා. මං ඒවා ඔයාලට ඉස්සරහට අරන් ඉන්නම්. ඒ වගේම ලස්සන හොටෙල්ස් තියෙනවා පොඩි අයත් එක්ක යන්න පුළුවන්. වෝටර් පාක් එක්ක ඇටච් වෙච්ච හොටෙල්ස් තියෙනවා. ගොඩාක් ලස්සන ඒවා තියෙනවා. ඒ අලුත් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් තැන්. ඒවා මං ඉස්සරහට ඔයගොල්ලොන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද එකම දේ නෙමෙයි අනිත් එක shopping කරනකොට අපි අඩුවට බඩු ගන්න පුළුවන් තැන්. මම ඒවා මිල ගණන් එක්කම ඒවා කම්පෙයාර් කරලා ඔයගොල්ලන්ට ඉස්සරහට ගේන්නවා. එහෙනම් ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. අදට එහෙනම් අපි සමුගමු. Thank you. Bye bye.